ඇයි වෛද්‍යවරුනි අපි ඔබ සමගයි මේ රටම ඔබත් එක්ක ඉන්නවා ජනාධිපතිතුමනි අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ කරපු රණවිරු පාදඩ සක්කිලි බල්ලා රණවිරුවන්ටම නින්දාවක් මුංග උසාවි වලට ගෙනියන්න එපා මුංග නඩු වහලා ප්‍රශ්න විසඳන්න තියන්න එපා මුන් දෙන්න ඕනේ රටේ මහ ජනතාවට සෞදි අරාබිය වගේ මහජන ප්‍රදර්ශනයේ තියලා ගල් ගහ මරන්න ඕනේ අපි ආරක්ෂා කරන රටේ මිනිස්සු ආරක්ෂා කරන මිනිසුන්ට ජීවිතය දෙන මිහිපිට දෙවිවරු වෛද්‍යවරු කියන්නේ මේ පරයි මුංගේ අමාරු වලට මේ අහිංසක දොස්තරවරු පලිද එක එක පරයින්ගේ එක එක බල්ලන්ගේ එක එක කාමාතුරයන්ගේ ගොදුරු වෙන්නද මේ වෛද්‍යවරියගේ අම්මා තාත්තා දෙමව්පියෝ සහෝදරයෝ කොච්චර දුක් විඳලාද උගන්නන්නේ නැත්තේ ඔතනට එන්නේ කාට වුණත් මේවා වැරදි වැඩ ජනාධිපතිතුමනි අනිත් එක කියන මේ රටේ ලෝයර්ස්ලාගේ මේ වගේ පරයි වෙනුවෙන් මේ වගේ බල්ලෝ වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඒ ලෝයර්ස්ලාටත් ගල් ගසා මරන්න දෙමිය යුතුයි සල්ලි වලට අම්මා අප්පා විකුණුන අම්මා අප්පා වුණත් විකුණන જાතියක් සමහර ලෝයර්ස්ලා කාලකන්නි බල්ලෝ උඩ දැඩි දනුවම් දෙන්න ඕන කිසිම සමාවක් නැහැ හරි මේ රටෙන් මේ ජාතියෙන් සිංහල දෙමළ මුස්ලිම් මර්ක මැලේ කාගේ කවුරු වුණත් මේ ශ්‍රී ලාංකිකයන්ගෙන් තොපිට කිසිම සමාවක් නැහැ කොට පොලිසිය ඔකගේ අට තලන්න ඕනේ හරි දෙන්න ඕනේ ඇඟිල්ල දවසට ගලවන්න ඕනේ අය නොකරන්න මුන්ට මේ භාෂාව නැතුව මොකද්ද කතා කරන්න තියෙන්නේ මට මං උඹලගෙන් අහනවා වෛද්‍යවරුන්ට කියනවා අපි ඔබ සමගයි ඒ වගේම තමයි ගරු ජනාධිපතිතුමනි මේවා බලන්නත් ඕනේ හොයා බලන්නත් ඕනේ උසාවියට පැනලා උසාවියේ මිනිස්සු මරනවා හරිද ඊළඟට දැන් රෝහලට ගිහිල්ලා කාන්තාව දූෂණය කරනවා හරි දලදා වහන්සේට බෝම්බ ගහනවා කියනවා ඥානසාරලා අස්සපලා මේවා තුළ නොපෙනෙන පැති තියෙන්න පුළුවන් හරි විවිධ ප්‍රශ්න හරි රටේ ඉන්න පොලිස්පති හැංගෙනවා මේ ජනාධිපති ගෙදර යවන්න වෙන වැඩපිළිවෙලක් වෙන්නත් පුළුවන් ඒවත් හොයලා බලන්න පොලිස්පති හැංගෙනවා මිනිමරුව හැංගෙනවා පොලිස් ඇමති නිදිද ඉන්න දැන අපි දන්නවා කියනවා මේ මිනිස්සු දහසක් බලාපොරොත්තු වෙ සිටින වෙලාව හරි ජනාධිපතියව යවා ගන්නද මේ ඕනේ ඔරකන් නොකරපු මිනිස්සුන්ගේ එකම නායකයා ඒ මිනිස්සයා අරුණා කරලා ආරක්ෂක අංශවල කියනවා ඥානසාරය අර පැත්තෙන් කියන තාම ඉන්නවලු ත්‍රස්තවාදී ආ බෝම්බයක් ගහනකන්ද මේ බලාගෙන ඉන්නේ හරි අරුණා කරලා මේ රට ගැන විම හොයන්න හරි මේ රට ගැන හොයලා දැඩි දනුවම් දෙන්න වෛද්‍යවරුනි අපි ඔබ සමගයි ඔබට අතක් තියන්න දෙන්නේ නැහැ ඒ පාදඩයට ආය උසාවි අධිකරණ ඕනේ නැහැ මහජනතාව මුන්ට දඩුවම් කළ යුතුයි